ඔයාලත් after because වගේ වචන use කරලා basic English එක තාමත් කතා කරන්නේ. එහෙනම් අපි බලමුද මේ වචන වෙනුවට having කියන එක use කරලා advanced විදියට කොහොමද English වාක්‍ය හදන්නේ කතා කරන්න කියලා. පළවෙනි අවස්ථාව තමයි after doing කියන වෙනුවට having done කියලා අපිට use කරන්න පුළුවන්. ඒ කියන්නේ යමක් කරලා ඉවරනාට පස්සේ. For example, after I finished my work, I went home. මගේ වැඩ ඉවරනාට පස්සේ මම ගෙදර ගියා. after වෙනුවට having දැම්මොත් having finished my work, I went home. දෙවෙනි අවස්ථාවේදී because of කියන එක වෙනුවට having කියලා අපි use කරනවා. For example, because I didn't have money, I couldn't buy it. මට සල්ලි තිබුණ නැති හින්දා මට ඒක මිලදී ගන්න බැරුව ගියා. having දැම්මොත් having no money, I couldn't buy it. තුන්වෙනි අවස්ථාවේදී අපිට පුළුවන් කනවා බොනවා enjoy කරනවා වගේ වචන වෙනුවට having කියලා use කරන්න. හැබැයි අපි මේක ටිකක් පාවිච්චි කරනවා අඩුයි. For example, I am eating my lunch right now. මම මගේ දවල් ආහාරය ගන්න ගමන් ඉන්නේ දැන්. එතකොට having use කරොත් advance විදිහට කියන්නේ I am having my lunch right now. හතරවෙනි අවස්ථාවේදී possessing තියෙන වගේ දේවල් වෙනුවට having කියන එක subject එකක් විදිහට use කරන්න පුළුවන්. For example, if you have good friends, you are lucky. ඔයාට හොඳ යාළුවෝ ඉන්න එක ලොකු ආශිර්වාදයක්. අපිට මේක මෙහෙම කියන්න පුළුවන් having දාලා. Having good friends is a blessing. එකම තේරුම හැබැයි අපි කලින් use කරපු වාක්‍යයට වඩා චුට්ටක් advance වගේම natural. having කියන වචනේ use කරලා බලන්න. ඒක ටිකක් advance ඒ වගේම ගොඩක් natural වාගේ English next level එකකට යනවා.